අයිබෝන් පුතේ අද අපි කතා කරමු ණය හිමි පාලන ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ඊටාම සරලව. එතකොට මොකක්ද ණය හිමි පාලන ගිණුම කියලා කියන්නේ? නැත්නම් ගැනුම් ලෙජර් පාලන ගිණුම කියලා කියන්නේ. ව්‍යාපාරයක වෙළඳ ණය හිමියන්ගේ පෞද්ගලික ගිණුම් විශාල ප්‍රමාණයක පවතින තොරතුරු සංක්ෂිප්තව සාරාංශගතව එකතුවක් විදිහට වාර්තාගත කරන තනි ගිණුමක් අපි කියනවා ණය හිමි පාලන ගිණුමක් කියලා. එතකොට මේ ණය හිමි පාලන ගිණුමේ ඇතුළත් කරන්නේ වෙළඳ ණය හිමියන්ගේ තොරතුරු. එතකොට කවුද වෙළඳ ණය හිමියන් කියලා කියන්නේ? ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් අලෙවි කරන භාණ්ඩ අපි කියනවා වෙළඳ භාණ්ඩ. ඒතර මේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීමට අදාළ විස්තර තමයි ණය හිමි පාලන ගිණුම තුල ඇතුළත් කරන්නේ. හරි. ණය හිමියන් කියන්නේ ව්‍යාපාරයේ පුතේ වගකීමක් නිසා මේ ණය හිමි පාලන ගිණුම පිළියෙල කරන මූලධර්මයේ තමයි ණය හිමියන් වැඩිවන සිදුවීම් එකතුවක් විදිහට ණය හිමි පාලන ගිණුමට බැර කරනවා. ණය හිමියන් අඩුවන සිදුවීම් එකතුවක් විදිහට ණය හිමි පාලන ගිණුමට හර කරන්න ඕනේ. එහෙනම් ණය හිමියන් වැඩිවන සිද්ධි ණය හිමි පාලන ගිණුමට බැර කරනවා. ණය හිමියන් අඩුවන සිදුවීම් ණය හිමි පාලන ගිණුමට හර කරනවා. අපි බලමු චුටි උදාහරණයක් ණය හිමි පාලන ගිණුමක් හදන විදිහ පිළිබඳව. මලිත වෙළඳ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. අපෙන් ඉල්ලන්නේ ණය හිමි පාලන ගිණුම හදන්න කියලා. එතකොට අපි රූල් කරගමු ණය හිමි පාලන ගිණුමක්. ඊටාම සරල අභ්‍යාසයක්. ණය හිමි පාලන ගිණුම. ණය හිමි පාලන ගිණුම රුපියල් 1000 කියලා උඩින් ලියන්න. රුපියල් 1000. ඒතර මගේ අකුරු නම් හරිම ලස්සනයි. කියවන්න තමයි ටිකක් අමාරු. මං කියන එක අහගෙන පුතේ අපි ලියාගමු. 1 ණය හිමි බැර ශේෂයක් තියෙනවා. ඒතර අපි ණය හිමියන්ගේ බැර ශේෂය බැර පැත්තේ ලියමු 2,15,000ක්. ණය හිමියන්ගේ හරශේෂයක් දීලා තියෙනවා. කලාතුරකින් හරශේෂයක් ලැබෙන්න පුළුවන්. හර පැත්තේ ලියන්න 15000ක්. ණයට ගැනුම් ණය හිමියන් වැඩි වෙනවා. ඒ නිසා ණය හිමි පාලන ගිණුමට බැර කරන්න 950ක්. ණය හිමියන්ට ගෙවූ මුදල් ණය හිමියන් අඩු වෙනවා. ගෙවූ මුදල් ණය හිමි පාලන ගිණුමට හර කරන්න 290ක්. ණය හිමියන්ට ගෙවූ චෙක් ණය හිමියන් අඩු වෙනවා. ගෙවූ චෙක් ණය හිමි පාලන ගිණුමට හර කරන්න 160ක්. ලද වට්ටම් ණය හිමියන් අඩු වෙනවා. ලද වට්ටම් ණය හිමි පාලන ගිණුමට හර කරන්න 80000ක්. ආපසු යවද්දි ණය හිමියෝ අඩු වෙනවා. එහෙනම් ආපසු යවුම් ණය හිමි පාලන හර කරන්න 40000ක්. අගරු දුන් චෙක් අපි දන්නවා දුන් චෙක් ණය හිමි පාලන ගිණුම හර අගරු වෙනකොට බැර අගරු ඕ දුන් චෙක් පත්‍ර 35000ක් බැර කරන්න. අවලංගු කළ ලද වට්ටම් හර වෙලා තියෙන්නේ. අවලංගු කළ ලද වට්ටම් ණය හිමි පාලන ගිණුමට බැර කරන්න ඕන පුතේ 15000ක්. ගෙවිය යුතු බිල් ණය හිමියන් අඩු වෙන සිද්ධියක්. ගෙවිය යුතු බිල් හර කරන්න 25000ක්. අගරු ගෙවිය යුතු බිල් හර අගරු වෙනකොට බැර කරන්න. අගරු වූ ගෙවිය යුතු බිල් 15000ක් බැර කරන්න. ණය හිමියන් අය කළ පොලි ණය හිමියන් වැඩි වෙනවා බැර කරන්න. අය කළ පොලි ණය හිමි පාලන ගිණුමට බැර වෙනවා. ඊළඟට ප්‍රතිසටහන් ණය හිමියන් අඩුවන සිද්ධියක් හර කරන්න. ප්‍රතිසටහන් 20000ක් හර කරන්න. ණය හිමියන් විශේෂයෙන් අඩු කිරීම හර කරන්න. විශේෂ අඩු කිරීම ණය හිමියන් අඩු වෙනවා හර කරන්න 15000ක්. මෙතන අවසාන ණය හිමියන්ගේ ශේෂය හර ශේෂයක් දීලා තියෙනවා.
ඒක අපි දාන්නේ බැරෙන් හරට පහලට. බැරෙන් හරට පහලට ගන්න 5000ක ශේෂයක් තියෙනවා. එන අවසාන හර ශේෂය දාන්නේදී ඊටම වැදගත්. බැරෙන් හරටයි පහලට ගන්න. දැන් අපි මේ ණයහිමි පාලන ගෙනුමේ වැඩි පැත්ත එකතු කරන්න පුතේ. මෙහෙම එකතු කරද්දී අර යටින් තියෙන ශේෂය 5000ත් එක්ක එකතු කරන්න. ඒතර 215යි 950යි 35යි 15යි ආයෙත් 15යි 40යි 5යි. ඒතර ඔයාලට ලැබෙනවා 12යි 75ක එකතුවක් 12,75,000ක එකතුවක් ලැබෙනවා. එහෙනම් අපි බලමු ශේෂය කීයක් දෙන්නේ කියලා. හර පැත්තේ තියෙන 15 අඩු කරන්න, 290ක් අඩු කරන්න, 160ක් අඩු කරන්න, 80ක් අඩු කරන්න, 40ක් අඩු කරන්න, 25ක් අඩු කරන්න, 20ක් අඩු කරන්න, 15ක් අඩු කරන්න. මම සුළු කරපු උත්තරේ හරි නම් 630ක් තමයි ශේෂය එන්නේ. මේකට අපි කියනවා ණයහිමි අවසාන ශේෂය කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි ණයහිමි පාලන ගිණුම අපි හැදුවේ ණයහිමියන් වැඩි වෙන සිදුවීම් එකතුවක් විදිහට බැර කරා. ණයහිමියන් අඩු වෙන සිදුවීම් එකතුවක් විදිහට හර කරා. ඊළඟට ඔයාලට ඊටාම වැදගත් මේ ණයහිමි පාලන ගිණුමේ ඇතුළත් වන තොරතුරු ඒ කියන්නේ දාන ගනුදෙනු වල මූලික පොත සහ මූලාශ්‍ර ලේඛනය බලාපොරොත්තු වෙනවා. එතන පළවෙනි ගනුදෙනුව ආරම්භක ණයහිමියන්ගේ ශේෂය. ඒක හර ශේෂයක් වුණත්, බැර ශේෂයක් වුණත් උතේ දාන්නේ අපි කොහෙද? සියලු ආරම්භක ශේෂයන් අපි ඇතුළත් කරන්නේ පොදු ජර්නලය තුල උපයෝගී පොත. එනම් මූලාශ්‍ර ලේඛනය පොදු ජර්නල් වවුචරය. දෙවැනි ගනුදෙනුව ණයට ගැනුම්. එහෙනම් ණයට ගැනුම් දාන්නේ කොහෙද? ගැනුම් ජර්නලය මූලාශ්‍ර ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිසිය. ණයහිමියන්ට මුදල් ගෙවීම සහ චෙක් පත්‍ර වලින් සිදු කරන ගෙවීම. ඒක දාන්නේ ගෙවීම් ජර්නලේ එනම් මූලාශ්‍ර ලේඛනය ගෙවීම් වවුචරය. ආපසු යවද්දී ආපසු යවුම් ජර්නලය මූලාශ්‍ර ලේඛනය පැටලව ගන්න එපා. හරපත්‍රය තමයි මූලාශ්‍ර ලේඛනය. ලද වට්ටම් මේකත් ගොඩක් දරුවන්ට පැටලෙනවා. ලද වට්ටම් දාන්නේ ගෙවීම් ජර්නලේ මූලාශ්‍ර ලේඛනය ගෙවීම් වවුචරය. අගරු දුන් චෙක් පත්‍ර අපි දාන්නේ පොදු ජර්නලේ මූලාශ්‍ර ලේඛනය තමයි පොදු ජර්නල් වවුචරය. අවලංගු කළ ලද වට්ටම් අපි දාන්නේ ඒක ගැළපීමක් පොදු ජර්නලේ ජර්නල් වවුචරය. ණයහිමියන් අය කරන පොලි අපි දානවා පොදු ජර්නලය තුල මූලාශ්‍ර ලේඛනය පොදු ජර්නල් වවුචරය. එහෙනම් අවසාන වශයෙන් ප්‍රතිසටහන් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිසටහන් දාන්නේ පොදු ජර්නලය තුල මූලාශ්‍ර ලේඛනය තමයි පොදු ජර්නල් වවුචරය. එහෙනම් අපි කතා කරා ණයහිමි පාලන ගිණුමේ නිර්වචනය, ඒක හදන මූලධර්මය, මේ ණයහිමි පාලන ගිණුමේ ඇතුළත් වන ගනුදෙනු වල මූලික පොත සහ මූලාශ්‍ර ලේඛනය පුතේ මේක බලා ගන්න පාඨ විභාගයේදී අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.